හායි යාළුවනේ. අද මම ඉඳියප් එකට තක්කාලි හොද්දක් හදන්න යන්නේ. මම මේකට අරන් තියෙන තක්කාලි, සුදු ලුණු, කරපිංචා, ලුණු 3-5, කහ කුඩු, රතු ලුණු, මිරිස් කුඩු, රම්පේ, කොළුදු පොතු වගේ දේවල් ටිකක් තමයි දාගෙන තියෙන්නේ. වතුර චුට්ටක් දාලා මේක මේ විදිහට හිඳ ගන්නවා. වතුර චුට්ටක් දාලා මේකට ලුණුත් දාගත්තා. මේක මේ විදිහටම හොඳට චප්ප වෙනකම් මේක ලිපේ තියාගෙන ඊට පස්සේ මේකට මිටි කිරි දාගන්නවා. මේකට මේ විදිහට හදාගත්තම මේ ඉඳියාප් වලට මේක හරිම රසයි. ඉතින් ඇත්තට වෙන මොකුත් ඕන වෙන්නෙත් නැහැ. එච්චර රසයි මේක. මස් මාළු නැතුව උනත් කන්න පුළුවන්. ඊට පස්සේ මේ කහපාට පොල් මැලුම් එකක් හදන්න යන්නේ. ඒකට තියෙන අමු මිරිස්, උම්බලකඩ, සුදු ලුණු, රතු ලුණු, කරපිංචා, රම්පේ, ලුණු, ඔය ගම්මිරිස් කුඩු චුට්ටක් ඔය ටික තමයි දාගන්නේ. ඒ ටික ලිපේ තියාගෙන වතුර චුට්ටක් දාලා ඒක තැම්බීගෙන ඉද්දී අපි ලුණු දාලා කොටාගත්ත පොල් ටික මේකට දාලා මේ විදිහට කලවම් කරනවා. ඉතින් අද මේ හොඳටම වැස්ස දවසක්. මේ වැස්ස දවසේ ඉඳියාප් වලට තක්කාලි හොද්දයි පොල් මැල්ලුමයි. මම ලෙමන් ගෙඩියෙන් කෑල්ලක් අරගෙන මේ විදිහට මේකට මිරික ගන්නවා. ඒක දැම්මම තව රසයි. ඒක චුට්ටක් අර අඹුල් රසක් එනකොට හොඳ අමුතු රසක් තියෙනවා ඒකේ. ඉතින් පොල් මැල්ලුම අපි ටිකක් තෙත ගතියට තමයි ගන්න ඕන. නැත්තම් වෙලිලා වගේ තිබ්බොත් ඒක රස නැහැ. ඒ නිසා චුට්ටක් තෙත ගතියට තියාගන්න ඕන. දැන් මං ඉඳියාප් ටික මිරිකලා ඒ ටික තැම්බෙන්න දාලා තියෙනවා ස්ටීම් එකට. ඉඳියාප් ටිකක් ගෙදරම හදා ගන්නවා කියන්නේ ඒක හරි ලේසි වැඩක් සහ මේ හරි මාසාවෙන් කන්න පුළුවන් උණුවෙන්ම. කඩෙන් ගේන ඒවා නිවිලා තියනවට වඩා හරිම රසයි මේක ගෙදර හදාගත්තම. ඉතින් ඉක්මනින් හදාගත්තා ඒ ටික. ඉතින් මේ විදිහට ඉඳියාප් දාලා කිසල් කොලේට පාර්සලයක් විදිහට හදාගන්න යන්නේ හොදිත් දාලා මැල්ලුනුත් දාලා. ඉතින් ඔයාලත් නිවාඩු දවසක වෙලාවක් තියෙන වෙලාවක උදේට ඉඳියාප් හදලා මේ විදිහට කාලා බලන්නකෝ. හරිම රසයි. ඉතින් මං කහපාට පොල් මැල්ලුම් එකකින් මේ විදිහට ටිකක් දාගත්තා. ඊට පස්සේ මම හදාගත්ත හොඳට උකුවට තියෙන තක්කාලි හොද්දෙනුත් මෙන්න මේ විදිහට මේකට දාගන්නවා. බලන්නකෝ රස පාටයි නේද? ඉතින් මේ විදිහට හදාගත්තම හරිම ලේසියි ගෙදර. ඇත්තටම තක්කාලි හොද්දක් මේ විදිහට හදලා බලන්නකෝ ඔයාලා. මේක නම් පුදුම රසයි. ඉතින් අද දවසම හොඳටම වැස්ස. මම මේක මේ විදිහට ඔතලා අරගෙන ටිකක් වෙලා තියලා තමයි කන්නේ. එතකොට තමයි මේක ගොඩාක්ම රස. මං කියනට ඔයාලත් මේ විදිහට පොඩ්ඩක් හදන්නකෝ. කිසල් කොලයක් තියනවා නම් හොයාගෙන
දාලා මේ විදිහට පාර්සලයක් හදාන්නකෝ ඉන්දියාප්ප. ඒක හරිම රසයි. මේක ටිකක් වෙලා ගියාට පස්සේ මම මේක මේ විදිහට දිග ඇරලා කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේක ඉතින් ටිකක් උදේම හදාගත්තා. ඉතින් මේක මම ටිකක් මයික්‍රෝවේව් එකට දාලා ගත්තේ විනාඩියක් විතර. ඇත්තටම මේකේ රස නම් කියලා වැඩක් නැහැ. මේක ටිකක් ඉන්දියාප්පු බිරියානි එකක් වගේ ඇත්තටම. ඉතින් ඕක තමයි මගේ වීඩියෝ එක අද දවසේ. මම අනිවාර්යෙන්ම ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.